ඔන්න අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට පෙන්වන්න යන්නේ මොකක්ද මේ ෆිල්ම් එකක් ඇතුළත වෙන්නේ. අපි කොහොමද මේක එඩිටිං, ඒ වගේම සවුන්ඩ් ග්‍රේඩිං, කලර් ග්‍රේඩිං ඒ වගේ දේවල් කරන්නේ කොහොමද කියලා. ඉතින් මෙන්න මේකෙදී අපිට ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වෙන දේවල් තුනක්. අංක 1 තමයි හොඳ වීඩියෝග්‍රැෆි. එහෙනම් හොඳ කැමරා එකක්. ඒකට අපිට පාට ගන්න පුළුවන් නම් iPhone 16 Pro Max එක. 16 Pro Max එක කියන්නේ ඔයාලට Sony a7 III එක වගේ පොඩ්ඩක් ගන්න පුළුවන්. ඒ වගේමයි ඔයාලට ISO, aperture ඒ වගේ දේවල් වෙනස් කරන්න ඒකෙන් හිතලා ගන්න. ඒ වගේම ඔයාලට ඊළඟට අවශ්‍ය වෙන දේ තමයි sound effect. මේ sound effect කියන එක අපිට ගොඩක්ම අවශ්‍ය වෙන editing වලදී. ඔයා ෆිල්ම් එක කරන්නේ කැමරේ විදියට නම් කැමරේකට අදාළ විදිහට ඔයා මේ සවුන්ඩ් ඉෆෙක්ට් එක කරන්න. හැබැයි ඔයා ෆිල්ම් එකේ ඇක්ට් කරද්දී ඔයා hina වෙන්නේ නැහැ. හැබැයි ඔයා එඩිටින් කරද්දී එඩිටින් එකේ ඔයාට තියෙන කොමඩි ඉෆෙක්ට්ස් කියලා. ඒකෙන් ගිහලා ඔයාට එතෙන්ට අදාළ තැනකට ඩ්‍රැග් කරලා ඒ කොමඩි සවුන්ඩ් ඉෆෙක්ට් එක ගන්න පුළුවන්. ඊළඟට ඔයාට අවශ්‍ය වෙන දෙයක් තමයි කලර් ග්‍රේඩින් කියන එක. මේ කලර් ග්‍රේඩින් කියන එකෙන් ලොකු වෙනසක් කරන්න පුළුවන් ඔයාගේ එක්ස්පෝර්ට් ටයිම් එක. ඔයා iPhone 16 Pro Max එක, එහෙම නැත්නම් Samsung S25 series එක, එහෙම නැත්නම් Samsung එහෙම නැත්නම් Sony, Canon වගේ කැමරා එකකින් එඩිට් කරනවා. ඒකෙදි ඔයා full HD දාලා තමයි හොඳ කලර් ග්‍රේඩ් එකක් ගන්න. ඔයා මේ කලර් ග්‍රේඩ් එක ගන්න full HD දාලා වීඩියෝ කරොත් ඔයාගේ සම්පූර්ණ එක්ස්පෝර්ට් ටයිම් එක පැය 8කට විතර යනවා. විනාඩි 10ක විතර වීඩියෝ එකක් එඩිට් කරා නම්. හැබැයි ඔයාලට මේ කලර් ග්‍රේඩින් කියන එක භාවිතා කරලා කරන්න පුළුවන් ලොකු දෙයක් තියෙනවා. ඔයා මේ කලර් ග්‍රේඩින් එකේදී RGB එහෙනම් red, green, blue අන්න ඒ කලර්ස් තුන ඔයා එඩිට් කරද්දී වැඩි අඩු කරලා හැදුවොත් ඔයාගේ පැය 8කට විතර යන එක්ස්පෝර්ට් ටයිම් එක පැය 4කට විතර අඩු කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඔයා මේ හැම එඩිටිං වැඩක්ම කරන්නේ මොකෙන්ද? ඒකට හොඳ ඇප් එකක් කියනවා. ඔයාගේ බජට් එකට හරියන ඇප් එකක් තමයි මේ CapCut කියලා කියන්නේ. ඉතින් CapCut ඒ වගේම Edits, DaVinci ඒ වගේ තව වැඩි දියුණු වෙච්ච ඇප්ස් තියෙනවා. හැබැයි ඔයාලට මේ වගේ CapCut වගේ normal ඇප් එකකින් හොඳ කලර් ග්‍රේඩ් එකක් දෙන්නත් පුළුවන්. එඩිටිං ෆීල්ඩ් එකත් මේකේ සාමාන්‍යයෙන් හොඳ තත්ත්වයක තියෙනවා. ඉතින් ෆෝන් එකකින් නැත්නම් ටැබ් එකකින් වගේ CapCut platform එකට යනවා නම් ඔයාලට CapCut එකේ new project කියන එකට යන්න ඕන. එතෙන් ගිහිල්ලා Tamanට ඕන වීඩියෝස් ටික මෙන්න මේ විදිහට select කරන්න පුළුවන්. මේ විදිහට select කරලා ඒක add එකට දුන්නාම ඔයාලට ඔයාගේ platform එකට යන්න පුළුවන්. platform එක ඇතුළේදී ඔයාලට edit කරන්න, ඒ වගේම color grading, sound effecting ඒ වගේ හැම දෙයක්ම මේක drag කරමින් කරන්න හැකියාවක් තියෙනවා. ඊට පස්සේ ඔයා මෙතන තියෙන sound effecting එකට ගියපුවම ඔයාලට මෙතනින් ඔයාලට කැමති විදිහට sounds දෙන්න පුළුවන්. ඒ වගේම ඒවත් download කරලා add කරන්න පුළුවන්. ඔයා මේ හැමදේම කරලා ඉවර වුණාම මෙන්න මේ CapCut කියන සාමාන්‍ය ස්ටෑන්ඩඩ් එක ගන්න මාසෙට ඔයාලට 600ක් විතර දීලා මාසෙකට ඔයාලට ස්ටෑන්ඩඩ් ප්‍රෝ version එක දාගන්න පුළුවන්. ඔයා මේක එක්ස්පෝර්ට් කරද්දී ඔයාලට ෆ්‍රී ට්‍රයල් එකක් හම්බෙනවා. ඒකෙන් ඔයාලට එක දෙයක් විදිහට නම් එඩිට් කරගන්න පුළුවන්. දැන් මම එක්ස්පෝර්ට් කරන්නේ මේ වීඩියෝ එක 720p වලින්. අද ඔයා HD එකෙන් එඩිට් කරනවා නම් මේකටත් පැයක් පමණ ගත වෙන්න තියෙනවා. ඉතින් මම ඔයාලට මේ වීඩියෝ එකෙන් CapCut ඒ වගේම DaVinci ඒ වගේමයි තව edits වගේ ඇප් වලින් හැම එකකින්ම මේක තමයි කරන්න පුළුවන්. මේ වීඩියෝ එකෙන් මම edits ගැන ඒ වගේම ෆිල්ම් එක අවශ්‍ය දේවල් ටික තමයි දැන් මම කියලා දුන්නේ. එහෙනම් thank you.